So brother ඉතින් මොකද වෙන්නේ කාලා බීලා සැපේ ඉන්නවනේ ඉතින් එහෙනම් එච්චරයි. අද ගෙන අපේ වීඩියෝ එක මචං AWM ගහන කොල්ලොන්ට පට්ට වැදගත් වෙන වීඩියෝ එකක්. මොබයිල් AWM ගහන්න try කරන ආසාවෙන් ඉන්න කොල්ලෝ වෙනුවෙන් තමයි මචං මේක ගෙනාවේ. මේ ස්කිල් ටික දාන් ගැහුවොත් බං ඉතින් උඹටත් සුපිරි ගැම්මක් අල්ලන්න පුළුවන්. BRCS මැච් වල එනම ස්කෝඩ් පිටින් වඩා ගන්න පුළුවන් ගැම්මක් අල්ලන්න පුළුවන්. ඒත් එක්ක මචං කියන්න ඕනේ ඩයමන්ඩ් නෙස්ට් එකෙන් ටොප් කරන කට්ටිය පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. හරි බං ඉතින් එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ බං අදගෙන ආපු කැරක්ටර් ස්කිල් සෙට් එක. මෙතෙන්ට උකුම් වෙනකොට ඔයාලට දාගන්න පුළුවන්. මෙතනින් ඔයාලා කැමති ස්කිල් එකක් දාගන්න පුළුවන්. AWM ගහන්න නම් ඉතින් මේ ස්කිල් සෙට් එක මම මේ පෙන්නන ස්කිල් සෙට් එක තමයි හරියන්නේ. මේ ස්කිල් සෙට් එක දාන් ගැහුවොත් ඔරියෙන් දාන් ගැහුවොත් නම් ටිකක් එයාට හරියන ස්කිල් ටිකක් ඕන වෙනවා. ඒ හින්දා ලේසිම එක තමයි වූකුම් වගේ ස්කිල් දාගෙන ඔයාලට ගැම්මක් අල්ලන්න පුළුවන්. ඇක්ටිව් ස්කිල් එක ඔයාලට එහෙම කැමති එකක් තෝරගන්න පුළුවන්. දෙවෙනි එකට මේ ලවුරා ලෝරාද කියලා ඉන්න කෙල්ලගේ ස්කිල් එක දාගන්න. රැෆෙල් දාගන්න රැෆෙල් දාගත්තොත් කොහොමද ගොඩක් වටිනවා. අනිත් එක තමයි HP කැරක්ටර් ස්කිල් එකක් ලියෝන් ෆෝඩ් වගේ එකක් දාගන්න. ඔයා රෂ් කරන කෙනෙක් නම් වූකුම්ට කොහොමත් ෆෝඩ් තමයි සෙට් වෙන්නේ ගොඩක්. හරි බං ආයෙත් කියන්න ඕනේ මේ ලවුරාද ලෝරාද කියන කැරක්ටර් ස්කිල් එක වරද්ද ගන්න එපා. මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි බං අපි ගිහින් බලමු මේකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහින් මේ කැරක්ටර් ස්කිල් ටික දාගෙන බං AWM දෙයක් ගන්න ඔයාලා. AWM දෙයක් අරගෙන මම මේ ගාන විදිහට ගහලා බලන්න ටිකක්. ගන් ස්විච් පාවිච්චි කරන කොල්ලොන්ට නම් ඊසි ගැහුව හැකි. මේ ස්කිල් එකේ වාසිය තමයි බං මේ එනිමියාට නෙමෙයි එම් කරන්නේ. එනිමියාගේ පැත්තට එම් කරන්නේ. එනිමියා ඉන්න හරියේ ළඟ අහල පහල ඒ කියන්නේ එනිමියාට ළඟින් වැදුනත් ඇති උට ඩැමේජ් එක වදිනවා. කෙලින්ම AWM පාර වදිනවා. අනිත් ගන්න වල මෙහෙම නෙමෙයි. අනිත් ස්කිල් දාගන්න ගහද්දි මචං මෙහෙම නෙමෙයි. මේකෙන් එම් එක ටිකක් ඇඟටම යනවා. ඇඟටම අල්ලලා යනවා එම් එක. අලුතෙන් පුරුදු වෙන කොල්ලෙක් වගේ නම් මේක ඉතින් පට්ට වටිනවා. පැත්තට ඇදලා ඔයාලට ගන් ස්විච් කරලා ගන්න පුරුදු වෙනවා නම් ඉතින් සුපිරි ගැම්මක් අල්ලන්න පුළුවන්. ගන් ස්විච් නැතුව තනි AWM එකෙන් ගහන්නත් පුළුවන් මචං. ඒකට සිස්ටම් තියෙනවා. ඔයාලට ඕන නම් කියන්න කමෙන්ට් එකක් දාලා යන්න මම ඔයාලට ඒකත් ගේන්න. හරි බං ඉතින් අද වැඩි දෙයක් නැහැ. පට්ටම් පොඩි වීඩියෝ එකක් තමයි බං අරන් ආවේ ඉතින්. මේ විදියට try කරලා බලන්න ඔයාලට පට්ටම ගැම්මක් අල්ලගන්න පුළුවන් AWM එකෙන්. මේ ස්කිල් එකේ තව වාසියක් තමයි එකක් ඇඟට අල්ලලා ගැහුවට පස්සේ පැත්තට ඇඟ හරියට අල්ලලා ගැහුවත් ඊළඟ පාර zoom කරාට පස්සේ කෙලින්ම ඇඟට ආවු වෙන්නේ 150 කැලි වදිනවා 300 කැලි වදිනවා. ඉතින් ගන් ස්විච් කරන පට්ට ගැම්මක් අල්ලන්න පුළුවන්. ඒ වගේම මචං රැෆෙල්ගේ කැරක්ටර් ස්කිල් එක ගැන කිව්වේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ හින්දා රැෆෙල්ගේ කැරක්ටර් ස්කිල් එක තමයි AWM එකේ M82B ස්නයිපර් වල සවුන්ඩ් ඇහෙන්නේ නැහැ. ඒ වෙනකොට මේ දැන් වීඩියෝ එකේ ඇහෙන සවුන්ඩ් එක තමයි ඇහෙන්නේ අපිට. ඒ වගේම එනිමින්ට අපි ඉන්නේ කොහෙද අපි ගන්න කොහෙන්ද කියලාවත් හොයා ගන්න බෑ. සයිලන්සර් පාරවල් වදින්නේ. හරි බං ඉතින් එතනත් ටිකක් ගහලා මචං මේ පැත්තට එන්න. ඉස්සෙල්ලාම ගහන්න අමාරුයි. මෙතන දුවන එනිමින්ට ගහන්න try කරන්න. ඒක එනිමියෙක් දාන් ගන්න නැත්තම් මේ මට වෙන වැඩේ වෙනවා. එකෙක්වත් ගහ ගන්න බෑ. එම්යක් යන්නේ නැහැ. දෙතුන් දෙනා එක ළඟ ඉති ගොඩක්. එම් කරන්න පුළුවන් සෙට් එකම හට්ටම යට දුවද්දී එම් එක යනවා අඩුයි. ගහ ගන්න අමාරු වෙනවා. රැෆෙල් ගැන කියනවා නම් මචං රැෆෙල්ගේ තව වාසියක් තියෙනවා. රැෆෙල් දාගෙන ඉඳලා අපි අතින් ස්නයිපර් පාරක් ඇදලා එක නොක් වුණාට පස්සේ ඌව තප්පර දෙකෙන් තුනෙන් ඉක්මනට කිල් වෙලා යනවා. උට වැඩි වෙලා ජීවිතුන් අතර ඉඳ වෙන්නේ නැහැ මචං. දුරේ ඉඳන් වගේ ගහනවා නම් සයිලන්සර් ඉඳ ගන්න කොහෙන්ද කියලාවත් හොයා ගන්න බෑ. වෝල් ගන්න ඉස්සරහට තැන් තැන් වලට වෝල් ගහයි. ඉතින් බං හරි ඔලුවට මල්ලා ගැම්මක් අල්ලන්න පුළුවන්. හරි බං ඉතින් වීඩියෝ එක අද ගොඩක් ඇත්තේ නැහැ. පොඩියට ඉවර කරලා දැම්මා. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. තාමත් channel එක subscribe නොකරපු අය ඉන්නවා නම් channel එක subscribe කරගෙන යන්න කියලා මචං ආදරෙන් ඉල්ලනවා. හරි බං ඉතින් එහෙනම් අතර අපි ගිහින් එන්න හැමෝටම ජය වේවා.